සුබ දවසක් ට්‍රේඩර්ස්. අද මම මේ USDT ඩොමිනන්ස් chart එක අරගෙන තියෙනවා. එලත් එක්කම පොඩි කරුණු කාරණා ටිකක් කතා කරන්න අවශ්‍ය නිසා මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අරගන්න. මම ඉන්නේ 1 day time frame එකක් ඇතුලේ. පොඩි අදහසක් ඔයාගේ ඔලුවට දීලා ඉන්නම් මේක ඇතුලට යන්න කලින්. අද මම 1 day time frame එකක් ඇතුලේ ඉඳලා ටිකක් අඩු කාල රාමුවක් ඇතුලට වෙලා වරගෙන යනවා. මේ විශේෂිත වුණු මිල මාදිලිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න. එතකොට යනකොට ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන මම මේ කතා කරන දේවල් කතා කරන්නේ මීට පිටිපස්ස සහ තියෙන 1 week ඒ වගේම 1 month වගේ high time frame bias එකක් සහිතව තමයි මේ කතා කරන දේවල් මේවට පදනම් වෙලා තියෙන කියන එක ගැන ඔයාගේ ඔළුවේ අදහසක් තියෙන්න ඕන. රයිට්. එතකොට මුලින්ම කියන්නම් තාමත් USDT ඩොමිනන්ස් වල මිල ඉහළ යමින් පවතින්නේ. ඒක තවත් ඉහළ යා යුතුයි. ඒක ආරම්භයේදී මම ඔයාලට කියන්න ඕන දෙයක්. රයිට්. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ අන්තිමට හයි එක හදලා තියෙන්නේ. පහුගිය අවුරුද්දේ නොවැම්බර් 21 වෙනිදා තමයි මෙන්න මේ හයි එක මාකට් එක හදලා තියෙන්නේ. ඒතර මේ හයි එක හැදුවට පස්සේ මේ අවුරුද්ද මේ ජනවාරි මාසේ වෙනකම් අපිට දකින්න ලැබෙන්නේ මිල එකම රේන්ජ් එක ගමන් කරන ආකාරයක්. ඒතර කන්සල්ටේෂන් මාකට් එකක් කියන්නේ මාකට් එකේ ප්‍රයිස් එක එකම එක රේන්ජ් එක ගමන් කරන එක. එතකොට මම කලින් වලට කියලා දීලා දෙනවා මේ වගේ කන්සල්ටේෂන් මාකට් එකක් තියෙනකොට අපි මොකද්ද කරන්න ඕන කියලා. අපි ගන්න ඕන ෆිබ් එක. ෆිබ් එක අරගෙන මෙන්න මේ කන්සල්ටේෂන් මාකට් එකේ හයි එක අපිට දැනට දකින්න ලැබෙන හයි එක මෙතන තියෙන්නේ. හයි එකට තියලා කන්සල්ටේෂන් මාකට් එකේ තියෙන ලෝ එක මේ රේන්ජ් එකට අදාළ ලෝ එක දක්වා අපි එක මේ විදිහට ප්ලේස් කරනවා. රයිට්. එතකොට ඔයාලට පේනවා මම මේ ෆිබ් එක ප්ලේස් කරලා තියෙන්නේ මෙන්න මේ කන්සල්ටේෂන් ඒරියා එකේ හයි එකට සහ කන්සල්ටේෂන් ඒරියා එකේ ලෝ එකට. මේ හයි එකයි ලෝ එකයි අතර රේන්ජ් එක තමයි මේ විදිහට මේ ෆිබ් එකෙන් මම බෙදලා වෙන් කරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට මගේ ෆිබ් එකේ සෙටින් ටික පේනවා. මම ෆිබ් එක සමාන කොටස් හතරකට බෙදලා තියෙන්නේ. මිඩ් රේන්ජ් එක තියෙනවා මෙතන 50 level එක. රයිට්. මම මෙතන ඇඩ් කරගන්නවා horizontal line එකක්. මම මේක දාගන්නේ මෙන්න මේ 50 level එකට. මම මෙන්න මෙතෙන් තියලා මේක ප්ලේස් කරනවා. ඊට පස්සේ මම මේ ෆිබ් එක අයින් කරලා දානවා. රයිට්. එතකොට ඔයා දැක්කම මම මොකද්ද කරේ කියලා. මම කරේ ෆිබ් එක අරගෙන මෙන්න මේ කන්සල්ටේෂන් මාකට් එකේ හයි එකටයි ලෝ එකටයි ප්ලේස් කරලා මේ රේන්ජ් එකට අදාළ කන්සල්ටේෂන් මාකට් එකේ රේන්ජ් එකට අදාළ මිඩ් රේන්ජ් එක කියන්නේ මධ්‍යන්නේ සීමාව මේ විදිහට ලකුණු කරගත්තු එක. අපි කලිනුත් වීඩියෝස් වල කතා කරලා තියෙනවා මේ කන්සල්ටේෂන් මාකට් එකේ මේ මිඩ් රේන්ජ් එක පාදක කරගෙන තමයි මේ මිල ගනුදෙනු සිද්ධ වෙන්නේ කන්සල්ටේෂන් මාකට් එකක් තියෙනකොට. එතකොට යම්කිසි අවස්ථාවක මාකට් එක මෙන්න මේ කන්සල්ටේෂන් ඒරියා එකේ යම්කිසි ප්‍රදේශයක් ඒ කියන්නේ එක්ක ඉහළ හෝ පහළ ඒ දෙපැත්තෙන් එකක් ක්ලීන් කරාට පස්සේ දැන් අපිට පේනවා මෙන්න මේ කන්සල්ටේෂන් ඒරියා එකේ බලුවොත් එහෙම මෙන්න මේ හයිස් ටික ක්ලීන් කරන්න කලින් මාකට් එක කරලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රීවියස් ලෝස් වලට වඩා පහළින් රැඳිලා තියෙන සෙල් සයිඩ් එක ක්ලීන් කරලා තියෙනවා. එතකොට මේ කන්සල්ටේෂන් මාකට් එකේ ක්ලීන් කරලා නැති මේ වෙනකොට ලික්විඩිටි රැඳිලා තියෙන ළඟම තියෙන ඒරියාස් මොනවද කියලා අහුවොත් එහෙම ඔයාට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? මේ වෙනකොට සෙල් සයිඩ් එක ක්ලීන් කරලා තියෙනවා නම් මෙන්න මේ හයි එකට උඩින් බයි සයිඩ් තියෙනවා. මේ හයි එකට උඩින් බයි සයිඩ්, මේකට උඩින් බයි සයිඩ්, මේකට උඩින්, ඒ වගේම අවසාන වශයෙන් මෙන්න මේ ඕල්ඩ් හයි එකට උඩින් බයි ස්ටොප් පූල් එකක්ම නතර වෙලා තියෙනවා. රයිට්. එතකොට අපි දන්නවා මේනකොට සෙල් සයිඩ් එක ක්ලීන් කරා නම් මාකට් එක ඊළඟට බෙදා හරින්න ඕන කොහෙටද? නැවත බෙදා හරින්න ඕන මාකට් ප්‍රයිස් එක ඉහළට. එතකොට මම ඔයාලට කලින්ම කිව්වා මේ වීඩියෝ එක පටන් ගන්න කලින්ම මේ ඩේලි ටයිම් ෆ්‍රේම් එකක ඉඳලා කතා කරන්න කලින් මගේ වීක්ලි සහ මන්ත්ලි වශයෙන් මට බයස් එකක් තිබුණා මාකට් එකේ ප්‍රයිස් එක ඉහළට තවත් තල්ලු කරන්න අවශ්‍යයි කියන එක. ඒ වගේම දැමුත් මේ මාකට් එකේ ප්‍රයිස් එක ඉහළ යන ගමන් තියෙන්නේ තවත් මාකට් එකේ ප්‍රයිස් එක ඉහළට අප්විය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. එතකොට මෙන්න මේ බයි සයිඩ් එක ක්ලීන් කරන්න මාකට් එක ඊළඟට පෙළඹෙනවා නම් අපි ඊළඟට තීරණය කරන්න ඕන මේකේ මිල කොයි විදිහට බෙදා හරියද කියලා. මාකට් එක මේ විදිහට ඉක්මනින් ඒ කියන්නේ දැන් අපිට පේනවනේ මෙතන දැන් මේ මාකට් එක සෙල් වෙවි ඇවිල්ලි ඉවරලා මෙතන අපිට පේනවා කැන්ඩල් 3-4කින් ඉහළ දාලා තියෙනවා මෙන්න මේ කලින් හදලා තිබුණු සෙල් වෙනකොට හදපු ෂෝට් ටර්ම් හයි එකට වඩා ඉහළින්. මේ වගේ හයි එකට උඩින් මාකට් ප්‍රයිස් එක අරන් ගියාට පස්සේ අපි දන්නවා මාකට් එකේ ස්ට්‍රක්චර් shift එකක් සිද්ධ වෙනවා කියලාත් අපි කතා කරනවා. MSS එකක් කියලා කියනවා. රයිට්. එතකොට මේ විදිහට මාකට් එකේ ඕල්ඩ් හයි එකක් ඒ කියන්නේ පැරණි ඉහළගයකට ඉහළින් මිල අරන් ගියාට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නැවත මිල ඒ ඕල්ඩ් හයි එක වෙත ඇද ගැනීමක්. මෙන්න මේ මධ්‍යන්නේ සීමාවට මොකද්ද වෙන්නේ? මාකට් එක නැවත මිලදී ගැනීමට පැමිණෙනවා. මේක ගැන අපි කලින් කතා කරලා තියෙනවා වීඩියෝස් වල. රයිට්. පොඩ්ඩක් මම මේක zoom කරලා ඔයාලට පෙන්වන්නම් මේ 1 day time frame එක ඇතුළේ ඉන්නකොට. රයිට්. ඔයාලට පේනවද මෙන්න මෙතන සිද්ධ වෙලා තියෙන මිල ක්‍රියාව. දැන් බලන්න මාකට් එකේ ප්‍රයිස් එක මොකද කරන්නේ? මිල ඉහළට රයි යනවා. ඊට පස්සේ අපිට පේනවා එක දවසක් මාකට් එක සෙල් වෙලා තියෙනවා නේද? සෙල් වෙලා තියෙනවා. ඒ සෙල් වෙනකොට අපිට පේනවා මේක මේ බයින් ප්‍රෙෂර් එකට අපිට පේනවා නැවත මාකට් එක ඉහළට තල්ලු කරලා තියෙනවා. يعني පුෂ් කරලා තියෙනවා. මේ බොඩි එක වහිලා තියෙන්නේ මෙන්න මේ මිඩ් රේන්ජ් එකට වඩා ඉහළින්. ඊළඟ දවසේ කැන්ඩල් එක බලන්න මේ පැය 24 කැන්ඩල්. මේ කැන්ඩල් එක ඕපන් වෙනවා. ඕපන්ලා නැවත පහළට වෙළඳාම් කරනවා. වෙළඳාම් කරන්නේ මේ අපි කතා කරන ඕල්ඩ් හයි එක ආසන්න ලෙවල් එකට. ඒ වගේම මේ මිඩ් රේන්ජ් එකට. මේ මිඩ් රේන්ජ් එකට නැවත ඊළඟ දවසේ කැන්ඩල් එක මේ විදිහට වෙළඳාම් කරාට පස්සේ අපිට පේනවා මෙතනත් නැවත තල්ලු කරලා ඉහළට තල්ලු කරලා තියෙනවා මිල.
ඒ කියන්නේ මෙන්න මේ රේන්ජ් එකට යටින් ක්ලෝස් වෙන්නවත් මිලට හැකියාවක් නැහැ. ඒ කියන්නේ මිල කැමති නැහැ මෙන්න මේ මිඩ් රේන්ජ් එකට පහලින්වත් ක්ලෝස් වෙන්න. ඒ කියන්නේ මෙන්න මේ මිඩ් රේන්ජ් එකට වැටෙන මිල නැවත බයින් ප්‍රෙෂර් එකක් ලැබිලා තියෙනවා. මිල ඉහළට තල්ලු කරලා තියෙනවා. ඊළඟ දවසේ කැන්ඩල් එක බලන්න. ඊළඟ දවසේ කැන්ඩල් එකත් ඒ විදිහමයි. මෙතනදී ඕපන් වෙනවා. මෙන්න මේ මිඩ් රේන්ජ් එකට සහ මේ ඕල්ඩ් හයි එක තියෙන අදාළ ප්‍රදේශයට නැවත මිල ගමන් කරනවා. ඒතකොට ඔයාලට පේනවා මෙන්න මේ කැන්ඩල් එකේදී නම් යම්කිසි විශේෂ ක්‍රියාවක් සිද්ධ කරලා තියෙනවා. මේ ඊට පෙර තියෙන, ඒ කියන්නේ ආපස්සට තියෙන දවස් දෙක ලෝස් වලට වඩා පහළින් හැදිලා තියෙන සෙල් සයිඩ් එක මෙන්න මේ කැන්ඩල් එකෙන් ක්ලීන් කරලා තියෙනවා. ඒ සෙල් සයිඩ් එකට පහර දීලා නැවත ඉහළට තල්ලු කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එක පාදක කරගෙන මිල ඉන්න කැමති නැහැ. ඒ කියන්නේ මිලට අවශ්‍ය මෙන්න මෙතෙන් ආවට පස්සේ නැවත ඉහළට බෙදා හරින්න. ඉතින් ඔයාලට පේනවා ඊළඟ දවසේ අපිට පේනවා මෙන්න මෙතන හදලා තියෙන ෂෝට් ටර්ම් හයි එකට වඩා ඉහළින් මිල අරන් ගිහිලා තියෙනවා. මෙන්න මේ ෂේඩ් කරලා තියෙන මේ තැඹිලි පාටින් ෂේඩ් කරලා තියෙන ඒරියා එක ගැන තමයි අපි කතා කරන්නේ. මේක තමයි ස්පෙસિෆික් ප්‍රයිස් මොඩල් එකක් ගැන කතා කරනවා කියලා මම කිව්වේ. එතකොට මේ අපි ඉන්නේ 1 day time frame එකක් ඇතුලේ. ඒතර 1 day time frame එක ඇතුලේ කතා කරලා අපි යමු අඩු කාල රාමුවකට. ඒතර දැන් අපි බලන්නේ මොකද්ද? මාකට් එකේ ප්‍රයිස් එක ඉහළට තල්ලු කරන්න අවශ්‍යයි අපිට. එතකොට අපිට අවශ්‍යයි confirmations. මාකට් එක මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ mid range එක පාදක කරගෙන නැවත buying pressure එකක් අපිට දකින්න ලැබෙන්න ඕන. මේ බලන්න මේක මාකට් එකේ දැන් අපි මේ කතා කරන්නේ mid range එක ගැන. ඒ කියන්නේ මේ අපි කලින් කතා කරා 1 day time frame එකට අදාළව මාකට් එක consolidate වෙනවා කියලා. මේ consolidation market එකක් ඇතුලේ තමයි අපි මේ කතා කරේ. consolidation market එකේ mid range එක තමයි මේ තියෙන්නේ. එතන මේ mid range එක යාබදව සිද්ධ වෙන වෙළඳාම් ගැන තමයි දැන් මම මේ කතා කරන්නේ. අපි මේ හරියට fib එක place කරගෙන මම ඔයාලට ඒක පෙන්වන්නම්. අපි fib එක කරා මෙන්න මේ මිල පාදේ. මෙතන low එක ඉඳලා මේ high එක දක්වා මම fib එක place කරනවා. right මේ විදිහට මම fib එක place කරනවා. ඒතර ඔයාලට පේනවා ඇති මෙන්න මේ මිල පාදයේ මේ low එක ඉඳලා මේ high එක දක්වා තියෙන මිල පාදයේ mid range එක තමයි මෙතන මේ තියෙන්නේ 150ක් දක්වන area එක. එතන මේ mid range එකට පහලින් කියන්නේ මොකද්ද? මෙන්න මේ මිල පාදයට අදාළ ඩිස්කවුන්ට් ඒරියා එක. එතකොට මෙන්න මේ 0.75 ලෙවල් එක. එහෙම නැත්නම් 75ක් දක්වන percentage එක දක්වන ඒරියා එකට පහලින් තියෙන මොකද්ද? deep discount market. ඒ කියන්නේ ගැඹුරුම වට්ටමක් යටතේ නැවත මිලදී ගන්න තියෙන ඒරියා එක තමයි මෙන්න මේ ඒරියා එක. එතකොට මේ ගැඹුරුම වට්ටමක් යටතේ තමයි මේක නැවත මිලදී ගැනීම සිද්ධ කරන්නේ. මොකද mid range එක එහෙම නැත්නම් 150 ලෙවල් එක තියෙන්නේ මෙන්න මේ ඒරියා එක. කියන්නේ ගැඹුරු වට්ටමක් යටතේ මිලදී ගැනීමට අවශ්‍ය ස්ථානයක තමයි mid range එක තියෙන්නේ මේ consolidation market එකට අදාළ. right මම මේ ඉන්නේ USDT dominance වල weekly time frame එකක් ඇතුලේ. එතකොට මේ weekly time frame එක ඇතුලේ ඉඳලා මම ඔයාලට කිව්වනේ weekly සහ monthly වශයෙන් අපිට bias එකක් තියෙනවා. මේ මිල ඉහළ යන්න අවශ්‍යයි කියන එක ගැන. එතකොට ඒ ඉහළ යන්න අවශ්‍ය වෙන හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ market එකේ රැඳිලා තියෙන buy side liquidity pool එකක් තමයි මෙන්න මේ high එකට ඉහළින් රැඳිලා තියෙන්නේ. ඒතර ඔයාලට පේනවා මෙන්න මේ weekly time frame එක ඇතුලේ බැලුවොත් එහෙනම් මෙන්න මේ තියෙන්නේ පැරණි ඉහළ අගයක්. ඒතර මේ පැරණි ඉහළ අගය සහ මෙතන තියෙන පැරණි ඉහළ අගය ගත්තාම එකම level එකකින් reject වෙච්ච area එකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවකට සිල්ලර් වෙලෙන්දු කියන්නේ double top එකක් කියලා. ඒ කියන්නේ එක තැනකින් මේක resistance area එකක් විදිහට කට්ටිය අරගන්නවා. මේ විදිහට අපි දාගමු horizontal line එක. එතකොට දැන් මේක retail traders ලට අනුව මේක මොකද්ද? මේක හොඳ resistance level එකක්. ඒ කියන්නේ එකපාරක් මිල ගියා reject වුණා. නැවත ආවා නැවත මෙතන ඉඳලා නැවත රිජෙක්ට් වුණා. ඊට ඔන්න තුන්වෙනි වතාවේ හිතනවා රිටේල් ට්‍රේඩර්ස්ලා මොකද්ද මේක හොඳ රෙසිස්ටන්ස් ලෙවල් එකක්. මෙතනින් පස්සේ මිල මොකද වෙන්න ඕන? පහළට කඩාගෙන වැටෙන්න ඕන කියලා. අපි රිටේල් කන්සෙප්ට් පාවිච්චි කරන්නේ නැහැ. ඒතර අපි ඒ රිටේල් ට්‍රේඩර්ස්ලා හිතන දෙයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ විදිහට තමයි අපි හිතන්නේ. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ ඒ රිටේල් ට්‍රේඩර්ස්ලා හන්ට් වෙන තැනින් අපිට ලාභ ලබන්න. ඒතර අපි යන්න ඕන කොහෙද? අපි යන්න ඕන මේ බැංක් ට්‍රේඩර්ස්ලා එහෙම නැත්නම් ස්මාර්ට් මනි යන පස්සේ. ඒතර ස්මාර්ට් මනි දන්නවා මෙන්න මේ වගේ අවස්ථාවක මාකට් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මොකද දැන් මේ ඩබල් টොප් එකක් කියන්නේ මාකට් එක දෙවතාවක්ම රිජෙක්ට් වුණු ඒරියා එකක්. ඒ කියන්නේ මෙන්න මේක හොඳ රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරලා දිනවා මාකට් එකේ. එතකොට මේකට උඩින් මොකද්ද තියෙන්නේ? buy side liquidity රැඳිලා තියෙනවා කියලා ස්මාර්ට් මනි මේ වෙනකොට දන්නවා. ඒතකොට ස්මාර්ට් මනි මොකද කරන්නේ? මෙන්න මේ ආකාරයෙන් දෙවෙනි පාර රිජෙක්ට් වුණාට පස්සේ දැන් මේ එන ගමන කොහෙටද යන්නේ? මේ එන ගමන යන්නේ නැවත රිජෙක්ට් වෙන්න නෙමෙයි. මෙන්න මේ අපි කතා කරන උඩින් තියෙන buy side liquidity pool එක ටාගට් කරලා තමයි මේ market price එක මේ වෙනකොට ගමන් කරමින් තියෙන්නේ. එතකොට ඒ අවබෝධය ඔළුවේ තියාගන්න. ඒ අවබෝධයත් එක්ක තමයි අපි අඩු කාලයක් ඇතුළේ ඉඳලා කතා කරේ මේ USDT dominance වල මිල ඉහළ යා යුතුයි කියලා. ඒතර අපි දැන් මේ ඉන්නේ weekly time frame එකේ නිසා දැන් ඔයාලට තේරෙනවා weekly time frame එක ඇතුලේ මේක candle එකක් එක සතියක් නම් අපි මෙන්න මේ ඉන්නේ දැන් මේ සතිය ඇතුලේ මේ සතිය ඉවර වෙන්න තව දවස් 2යි පැය 17ක් තියෙනවා. තව දවස් 2යි පැය 17ක් තියෙනවා මෙන්න මේ candle එක close වෙන්න මේ අවසාන green candle එක. එතකොට මේ සතිය ඇතුලේ හැදිච්ච මේ candle එක කොහෙටද යන්න ඕනි කියලා මම තීරණය කරේ අන්න අර අපි කතා කරපු නිර්ණායක එක්ක. එතකොට
අන්තිමට හැදලා තියෙන කැන්ඩල් එකේ වික් එක බැලුවොත් එimheට පේනවා මෙන්න මේ සෙල් සයිඩ් එක ක්ලීන් කරපු අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එක දක්වා මොකද කරලා තියෙන්නේ නැවත ඇද ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ කැන්ඩල් එකේ වික් එක. ඒතර අපි කතා කරා ඕඩර් බ්ලොක් එකක් වැලිඩ් වෙන්නේ කොහොමද කියලා නේද? එතකොට මෙන්න මේ බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් මේක. මේ බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් තමයි මෙන්න මේ අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එක. අපිට පේනවා මේ ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකට ඉහළින් මාකට් එකේ මිල නැවත අරන් ගිහිලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා නැවත මෙන්න මේ ඕඩර් බ්ලොක් එක වෙත නැවත ඇද ගැනීමක් සිද්ධ වෙනවා කියලා. ඒ ඇද ගැනීම තමයි මෙන්න මේ වීක්ලි ටයිම් ෆ්‍රේම් එකට ආවට පස්සේ අපිට මේ කැන්ඩල් එකෙන් පේන්න තියෙන්නේ. ඒතකොට ඒ වීක්ලි ටයිම් ෆ්‍රේම් එක ඇතුළේ අපිට ඕඩර් බ්ලොක් එකක් ඇතුළට ආවා වගේම අපි කතා කරා ඒක 1 day ටයිම් ෆ්‍රේම් එකක් ඇතුළට ගිහිල්ලා මොකද්ද මෙන්න මේ කන්සොලිඩේෂන් මාකට් එකේ මේ ආපස්සට තියෙන කන්සොලිඩේෂන් මාකට් එකේ මිඩ් රේන්ජ් එක එහෙම නැත්නම් මිඩ් පොයින්ට් එක මධ්‍යන්නේ සීමාවට තමයි මෙන්න මේ ඇද ගැනීම සිද්ධ කරලා තියෙන්නේ. ඒතර ඔන්න ඔයාලට දැන් තේරෙනවා ඇති අපි මේ අඩු කාලරාමුවක් ඇතුලේ ඉඳලා අපැහැදිලිව පේන දේවල් අපිට ඉහළ කාලරාමුවක් ඇතුලට ගියාට පස්සේ ඊටාම පැහැදිලිව හඳුනා ගන්න සහ ඒවා ප්‍රතික්‍රියා කරන්න අපිට හැකියාව ලැබෙනවා කියන එක. එතකොට මෙන්න මේ ඕඩර් බ්ලොක් එක වෙත නැවත ඇද ගැනීමක් වීක්ලි ටයිම් ෆ්‍රේම් එක අපි දැක්ක නිසා තමයි මම මේ 1 day ටයිම් ෆ්‍රේම් එකක් ඇතුළේ ඉඳලා තීරණය කරේ මෙන්න මේන ස්පෙસિෆික් ප්‍රයිස් මොඩල් එකෙන් පස්සේ මිල මොකද කරන්න ඕන නැවත වාරයක් ඉහළට බෙදා හැරීමක් දියත් කළ යුතුයි කියන එක. රයිට්. ඒතරට මම හිතනවා මේ කතා කරපු දේවල් තේරෙනවා ඇති කියලා. නොතේරෙන දේවල් තිබුණොත් අහන්න අපි ඉස්සරහට වීඩියෝස් ටික කන්ටිනියු කරගෙන යමු. මට දීර්ඝ කාලයක් වීඩියෝ දාන්න බැරි වුණා. හැමෝටම සුබ දවසක්.